හමුදාවෙන් පලා ගිය ඇතැම් කමාන්ඩෝ සමාජිකයින් පාතාල කණ්ඩායම් වලට සම්බන්ධ වී සිදු කරන මනුෂ්‍ය ඝාතන පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වුණේ ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පසු හෙළි වූ කරුණු අනුවයි. ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු ලෙස කමාන්ඩෝ සමිඳු නැමැත්තා යොදාගෙන තිබූ අතර ඩුබායිහි සැඟව සිටින කෙසල් බද්දර පද්මේගේ පාතාල කණ්ඩායම සමග සම්බන්ධව කටයුතු කරන මාලදිවයිනේ සිටින කමාන්ඩෝ සලින්ද නැමැත්තෙකු විසින් එම ඝාතනය සැලසුම් කර තිබුණා. කමාන්ඩෝ සලින්ද විසින් වෙඩික්කරු තෝරා ගැනීමේ මෙහෙයුම කමාන්ඩෝ යොහාන් හෙවත් යෝයෝ නැමැත්තාට පවරා තිබූ අතර ඒ අනුව කමාන්ඩෝ සමිඳු සම්බන්ධ කරගෙන ඇත්තේ යෝයෝ විසින් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා. ඒ සංජීව ඝාතනයේ මහමොලකාරිය ලෙස හඳුන්වන ඉෂාරා සෙව්වන්දිගේ දුරකථන දත්ත ඔස්සේ කළ විමර්ශනවලදී සංජීව ඝාතනයට පෙර දින එනම් පෙබරවාරි 18 වැනිදා සෙව්වන්දි විසින් එකම දුරකථන අංකයකට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබාගෙන තිබූ අතර එම දුරකථන දත්ත ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළා. තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබුවේ ඒ අනුවයි. එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබූ අතර එම පුද්ගලයාද පලා ආ කමාන්ඩෝ සමාජිකයෙකු බවත් සේවා කාලය තුල වෙන්ටා යන නමින් ඔහු හඳුන්වා ඇති බවත් පොලිසිය අනාවරණ කරගත්තා. කමාන්ඩෝ බලකායේ සිටි දක්ෂ වෙඩික්කරුවෙකු වන වෙන්ටා අයිස් මද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවුවෙකු වන අතර සෙව්වන්දි දුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු හෙළි කර තිබෙනවා. ඔය කියන සෙව්වන්දි සංජීව ඝාතනයට කලින් දවසේ රෑ මට කතා කළා. එයා අයිස් මද්‍රව්‍යයට ඇබ්බැහි වුණු කෙනෙක්. මට කතා කරලා අයිස් ඉල්ලුවා. එයාට අයිස් දෙන්න කියලා සලින්ද තමයි කිව්වේ. වෙන්ටා නැමැති මෙම හිටපු කමාන්ඩෝ සමාජිකයා කෙසල් බද්දර පද්මේ සතු කමාන්ඩෝ බලකාය පිළිබඳවත් තවත් කරුණු පොලිසිය හමුවේ අනාවරණ කර තිබෙනවා. කෙසල් බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත එක්ව ඝාතන සඳහා වෙනම කණ්ඩායමක් හදාගෙන ඉන්නේ. ඒකේ වැඩි හරියක් ඉන්නේ කමාන්ඩෝ බලකායෙන් පැනලා ගිය අය. ඒ අය ගොඩ දෙනෙක් අයිස් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. ඔවුන්ට කමාන්ඩෝ සලින්ත නොමිලේ අයිස් දීලා තියාගෙන ඉන්නවා. ඒ වගේම ඒ අයට ඕනේ සල්ලිත් දෙනවා. සංජීවට ගැහුවා වගේම ගේම් වලට එයාලව දානවා. අයිස් පැකට් එකට ඕන දෙයක් කරන අය එතන ඉන්නේ. කමාන්ඩෝ බලකායෙන් පලා ආ කමාන්ඩෝ යෝයෝ වැනි තවත් ප්‍රබල වෙඩික්කරුවන් රැසක් කෙසල් බද්දර පද්මේගේ පාතාල කණ්ඩායමට සම්බන්ධව කටයුතු කරන බව වෙන්ටා විසින් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබෙනවා. වෙන්ටා හෙළි කළ කරුණු ඔස්සේ විමර්ශන ආරම්භ කළ නිලධාරීන් යෝයෝ නැමැත්තා නේපාලය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත්තා. 28 හැවිරිදි කමාන්ඩෝ යෝයෝ මිද්දනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වසර කිහිපයක සිටම කමාන්ඩෝ සලින්තගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරමින් කෙසල් බද්දර පද්මේගේ පාතාල කණ්ඩායමට එක්ව කටයුතු කරන අයෙක් බව විමර්ශන නිලධාරීන් එහිදී අනාවරණ කරගත්තා. මට දවසකට රුපියල් 10000ක වගේ අයිස් ඕනේ. මට අයිස් එවන්නේ මැලේසියාවේ ඉන්න සලින්ත. සල්ලි ඕනේ වුණාමත් දෙනවා. ඒවට හරියන්න ඕනම දෙයක් කරනවා. යනුවෙන් ඔහු පොලිස් නිලධාරීන්ට පවසා තිබුණා. තමන් නේපාලය බලා පිටත්ව යාමට හේතුවද ඔහු මෙලෙස අනාවරණ කර තිබුණා. කමාන්ඩෝ සලින්ත මට තවත් කේස් එකක් බාර දුන්නා. ඒක මෙහෙ නෙවෙයි නේපාලේ. සලින්තගේ අම්මයි නංගි ඉන්නේ එහෙ. එහෙ ඉන්න මිනිහෙක්ගෙන් එයාලට කරදරයි. ඉවරයක් කරලා දෙන්න කියලා සලින්ත මට කිව්වා. මම ඒකට යන්න තමයි ගියේ. එවැනි පසුබිමක දැනට සේවයේ සිටින සහ සේවයෙන් පලා ගිය කමාන්ඩෝ සමාජිකින් රසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පෑලියගොඩ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන් සහ පොලිස් විශේෂකාර බලකායේද මැදිහත් වීමෙන් මේ පිළිබඳ ඉදිරි විමර්ශන සිදු කෙරෙනවා.